අයිබොන්නමයි මුග දවසකට පස්සේ ආපහු මම ඔයාලගේ සම්මන්ත්‍රණය වෙනින් එකතු වෙනවා. මොකද පහුගිය දවසට පුතේ අසනීපෙන් හිටියේ. දැන් යම්තාක් දුරට අසනීප තත්ත්වයේ පහව ගිහිල්ලා දැන් ආපහු මම ඔයාලගේ විභාගයේ වෙනුවෙන් දියත් කරන වැඩපිළිවෙල නැවත පටන්ගෙන තියෙනවා. මම අලුත් පේපරයක් එක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. 2025 රෝයල් ඒ කියන්නේ රාජකීය විද්‍යාලයේ අවසාන වාර පරීක්ෂණයේ පිළිතුරු අරගෙන තමයි මම මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රය පොතේ කියන පොඩක් කලින් හැඳින්වීමක් කරොත් ගොඩක් අවුරුදු වල අනුමාන බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක්. ඒ වගේම ටිකක් සංකීර්ණ හිතන්න තියෙන ප්‍රශ්න පත්‍රයක් විදිහට තමයි හැම අවුරුද්දෙම මේක නිකුත් වෙන්නේ. මොකද මේ වගේ පේපරයක් වලට කරගන්න පුළුවන් කියන පුතේ ගණන් වලට අනිවාර්යෙන් එකක් ෂුවර්ම තමයි. හරි. මම වැඩි වෙලාවක් ගන්නෙ නැතුව මම කෙලින්ම ප්‍රශ්න වලට යන්නම්. මම බලාපොරොත්තු වෙන එක දිගට මේකේ ගැටලු වලට ඉදිරිපත් කරන්න. පළවෙනි යනවා මම හිතනවා ඔයාලා මේක කරලා ඇති කරන්න ඇති කරලා බලන්න ඇති කියලා හොඳ ප්‍රශ්න ටිකක් තිබ්බ පුතේ මේකේ ටිකක් තරමක් හිතන්න තියෙන හොඳ ප්‍රශ්න ටිකක් තමයි මේ පේපරේ අරන් වෙන්නේ. හරි මම පළවෙනි ප්‍රශ්නේ යන්නම්. මේකේ ඉස්සල්ලාම කියන්නේ මිනිස් දින ගණන් ආශ්‍රිත ප්‍රශ්නයක්. මිනිස් දින ගණන කියන්නේ ප්‍රතිලෝම සමානුපාතික ප්‍රශ්නයක් තමයි දීලා තියෙන්නේ. මිනිස් දින ගැටලුවක්. අපි බලමු මේක උත්තරේ කොහොමද ගන්න කියලා. හරි ප්‍රශ්න කියන්නේ මෙහෙම එකක්. වැඩකින් පහෙන් දෙකක් නිම කිරීමට මිනිසුන් 8 දෙනෙකුට දින 3ක් ගත වේ. වැඩ ප්‍රමාණය කියලා කියන්නේ පුතේ මිනිස්සු ගණන උණ කිරීම දින ගණනනේ. මිනිස්සු ගණන දින ගණනෙන් ගුණ කරාම ලැබෙන පිළිතුරෙන් පහෙන් දෙකක් ගැන තමයි මේ කියන්නේ. ඒ ප්‍රමාණය මිනිස්සු 8 දෙනෙකුට දින 3කදී ඉවර කරන්න පුළුවන් කියලා තමයි කියන්නේ. හරි. මෙන්න මේ වගේ දෙයක් අපිට හිතන්න පුළුවන්. මේ ගාන පහසුවෙන් හදා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් කරොත්. මම මුළු වැඩ ප්‍රමාණය සලකනවා x කියලා. සරල සමීකරණ කොට නැගීම තමයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. හරි මුළු වැඩ ප්‍රමාණය පුතේ x නම් ඔය කියන්නේ මොකක් ගැනද? x ගෙන් පහෙන් දෙකක් ගැනයි. වැඩ ප්‍රමාණයෙන් පහෙන් දෙකක්. අන්න ඒ ප්‍රමාණය ඉවර කරන්න මිනිස්සු 8 දෙනෙකුට යනවලු දින 3ක්. එහෙනම් ඔයාලා දන්න වැඩ ප්‍රමාණය හොයන්නේ මිනිස්සු ගණනයි දින ගණනයි ගුණ කරලා. ඒක මිනිස්සු 8 දෙනෙකුට දින 3කට යන වැඩ ප්‍රමාණය මුළු වැඩ ප්‍රමාණයෙන් කියද්ද? පහෙන් දෙකක්. ඒ දෙන්න සමාන රාශි දෙකක් නේ. එහෙනම් මේ දෙන්න මොන වෙනවද පුතේ? සමානීමක් සිද්ධ වෙන්න ඕන. එහෙනම් මෙතන සරල සමීකරණයක් කොට ගන්න ඔයාලට පුළුවන් මුළු වැඩ ප්‍රමාණය ඉස්සලා හොයාගෙන ඉන්න. හරි. අපි මේක දාන අල්ලයින් කියන්නේ මොකද්ද? ගුණ කිරීම. එහෙනම් x ගුණ කිරීම පහෙන් දෙක සමාන වෙනවා 8 වරක් 3 24. එහෙනම් අපි x උක්ත කරමු කොහා? බෙදිච්ච පහ හැට ඉන්න ඔයාලා දන්නවා පහෙන් ගුණ වෙනවා. ගුණ වෙච්ච දෙකෙන් ඉච්චොත් දෙකෙන් බෙදෙනවා. දැන් මේක කැපෙනවා. දෙකට දෙකේ ගුණ එකයි. මෙතනට 12යි 12 වරක් 5 කීයද? 60යි. එහෙනම් මුළු වැඩ ප්‍රමාණය පුතේ 60යි මොනවද? වැඩ ප්‍රමාණය බලන්නේ මිනිස් දින වලින් හෝ මිනිස් පැය වලින් මේක මිනිස් දින ගැටලුව. එහෙනම් මිනිස් දින 60ක් තමයි මුළු වැඩ ප්‍රමාණය කියලා කියන්නේ. දැන් ඊළඟට කියනවා ඉතිරි වැඩ කොටස දින 4කින් අවසන් කිරීමට අමතරව මිනිසුන් කී දෙනෙක් යෙදිය යුතුද? ප්‍රශ්න කිහිපයක් එනවා ඔළුවට. හරි. අපි ඉස්සෙල්ලා මෙතනදී මේක निराකරණය කරගෙන මුළු වැඩ ප්‍රමාණය දන්නවා. දැන් අපි හොයාගත්ත 60යි ඒ වැඩ ප්‍රමාණය ඉවර කරාම ඉතිරි වෙන වැඩ ප්‍රමාණය වෙනවා කියන්නේ. දැන් ඔයාලා භාගය දිරිතනකො ඉවර කරලා තියෙන පහෙන් දෙකක් නම් තව ඉවර කරන්න තියෙනවා කියද්ද? පහෙන් තුනක්. හරි. සරලයි පැහැදිලි. එහෙනම් අපිට පුළුවන් ඉතිරි වැඩ ප්‍රමාණය විතර හොයාගන්න. ඉතිරි වැඩ ප්‍රමාණය කියන්නේ එතකොට පුතේ x ගෙන් කියන්නේ මුළු වැඩ ප්‍රමාණයෙන් මේ පහෙන් දෙක අයින් කරාම ඉතිරෙනවා කොච්චරද? පහෙන් 3ක්. එහෙනම් මේ x ගෙන් පහෙන් 3ක් ගැන තමයි කියන්නේ. එහෙනම් x ගෙන් පහෙන් 3ක් සමාන වෙනවා ඉතිරි වැඩ ප්‍රමාණයට. දැන් අපි x හොයාගත්තා. 60 ගුණ කිරීම පහෙන් කීයද පුතේ? 3යි මෙතනට එකයි මෙතන කීයද? 12යි 12 වරක් 3. ඒකනද? 36ක් නවාලට ඕන නම් මෙතන 60න් මේ ඉවර කරපු 24 අඩු කරලා ගන්නත් පුළුවන් කීයද? 36ක් කියලා. හරි. එහෙනම් මේ ඉතිරි වැඩ ප්‍රමාණය ඉවර කරන්න ඕනේ දින කීයකින්ද? 4කින්. දින 4කින් ඉවර කරන්න ඕනේ. එහෙනම් වැඩ ප්‍රමාණය 36ක් වෙන්නේ මිනිස්සු ප්‍රමාණය දින ප්‍රමාණය ගුණ වුණාමනේ. එහෙනම් මේ ඉතිරි ප්‍රමාණය ඉවර කරන්න ඕන දවස් 4ෙන් නම් මොනවට සම්බන්ධයක් හදන්න පුළුවන් මිනිස් දින ගානට. හරි. එහෙනම් මිනිසුන් ගණන දින ගණනෙන් ගුණ කරොත් ඉතිරි වැඩ ප්‍රමාණය එන්න ඕන. කීයක් දෙන්න ඕන? 36ක් එන්න ඕන. දැන් කියනවා දින 4කින් තමයි ඒ වැඩේ ඉවර කරගන්න ඕන කියලා. දින 4කින් ඉවර කරගන්නකොට මිනිසුන් ප්‍රමාණය ගැන අදහසක් නැහැ නේද? ඒ මිනිස්සු 8 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒකින්ද මිනිස්සු ගණන හරින්න මම කරන්නේ මිනිස්සු ගණන ගන්නවා x කියලා. දැන් මෙතනදී මම x ගත්ත හින්දා මම ඒකට පාවිච්චි කරනවා y කියලා. සරල සමීකරණ ගොඩනගා ගන්න
ඔයාලා උත්සාහ කරන්න. ඒතර මිනිසුන් ගණන y වෙනකොට දින ගණන 4ක් වෙනකොට වැඩ ප්‍රමාණය කියන කීයක් වෙනවද? 36ක් වෙනවා. එහෙනම් මේක ගුණ වෙලා තියෙන දැන් එහෙනම් දන්නවා ගුණ කරපු 4 එහාට ගිහින් මේ 36 වෙනවා කියනවා. 4 36 4 ගොඩ පුතේ 9. එහෙනම් ඉතිරි වැඩ ප්‍රමාණය දවස් 4කින් ඉවර කර ගන්න නම් මිනිසුන් ඕන කොච්චරද? y ප්‍රමාණයක්. ඒ කියන්නේ මිනිසුන් කීයක් ආවද? 9ක් ආවා. හරි දැන් තව ප්‍රශ්නයක් මෙතන අහනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? හරි දැන් බලමු ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒක තමයි අමතරව මිනිසුන් කී දෙනෙකු යෙදවිය යුතුද? දැනට මෙයාගා මිනිසුන් කී දෙනෙක් ඉන්නවද? 8 දෙනෙක්. හැබැයි ඉදිරි ප්‍රමාණය දවස් 4න් ඉවර කරගන්න කී දෙනෙක් ඕනද? 9ක් ඕනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් වැඩිපුර අවශ්‍ය මිනිසුන් ගන්න. වැඩිපුර අවශ්‍ය මිනිසුන් ගන්න සමාන වෙනවා දැන් ඕන 9ක් කලින් හිටිය 8ක්. එහෙනම් 9න් 8ක් අඩු කරාම කීයද? 1. හොඳට බලන්න මේ ප්‍රශ්නේ කියලා. හොඳද පුතේ? මේ වගේ ප්‍රශ්නයක් ගොඩක් දුරට මේ පාර බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක මිනිස් දින ගණන් සහ භාග සහිත ටිකක් හිතන්න තියෙන ප්‍රශ්නයක්. මෙතනදී කරේ මම සරල සමීකරණ ගොඩනගා ගත්ත එක. සරල සමීකරණයක් ගොඩනගා ගන්න පුළුවන් නම් හරි පහසුවෙන් ඔයාලට උත්තරේ ගැනීමේ හැකියාව තියෙනවා. උදම මීටරයක් ඉන්නවා නම් මේක එකපාරම හදන්න පුළුවන්. හරි. එහෙනම් මම යනවා මගේ ඊළඟ ප්‍රශ්නෙට. හරි. මම හිතනවා මේ මිනිස් දින ගණන් වලට තේරෙන්නේ නැති කියලා. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද දාන්නේ. ඒ කරපුවම පහසුවෙන් උත්තරේ ගන්න කියලා. හරි. ලස්සන ප්‍රශ්නයක් තියලා තියෙනවා. මේ ප්‍රශ්නේ මගෙන් ළමයි කිහිප දෙනෙක් ඇහුවා. කොහොමද හදන්නේ? හරි. ඒ පුතාලා දුවලා දැන් මේ වීඩියෝ එක බලන කට්ටිය අනිවාර්යෙන් බලන්න මේකත් හොඳ ප්‍රශ්නයක්. ටිකක් බලමු. 5යි x යට 3 සමානයිලු x දාන දෙන්න. මෙන්න මේක කියන පුතේ විසඳන්න කියලා. හරි. වැඩි හිතන්න එපා. මේක සමීකරණයක් නේ. අපි බලමු මේක ඇවිල්ලා මොනවා වගේ සමීකරණයක්ද කියලා. x පද දෙකක් නේ තියෙන්නේ. ඒකජ අඥාතයක් තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේක සරල සමීකරණයක්. සරල සමීකරණයක පුතේ දැන් කට්ටියට ප්‍රශ්න ආවේ මෙතන මේ 3ක් තියෙනවා. 3ක් තියෙනකොට දැන් මෙතන 5යි x යට 3න් දන්නවා මේ x මෙහෙට ගෙනාවම අඩු වෙන්න ඕනේ. එතකොට මේ භාග සහ පූර්ණ සංඛ්‍යාව මොනවාද? සංගුණක වලටපත් වෙනවා. මෙන්න මේ වගේ ගැටලුවක් දුන්නම පුතේ විසඳන්න නම් තියෙන්නේ මේක සමීකරණයක් බවට පත් වෙනවා. සමීකරණ කියන්නේ ප්‍රත්‍යක්ෂ පිළිපදින ඒවා. මොකද සමාන රාශි දෙකකට සමීකරණයක් කියලා කියන්නේ. ඒතකොට සමාන රාශි වලින් ගුණ කිරීමේ හැකියාව තියෙනවා, බෙදීමේ හැකියාව තියෙනවා, එකතු කිරීමේ හැකියාව තියෙනවා, ඒවට අඩු කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂයක් පාවිච්චි කරලා මේ හරයන් තියෙන සමීකරණ වල පුතේ හරයන් අපිට ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. දැන් මෙතන තියෙන එක හරයනේ කීයද 3. එහෙනම් මම මේ පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා. මේ තියෙන හරයෙන් මේකේ තියෙන සියලුම පද ගුණ කරනවා. එහෙම ගුණ කරන්න පුළුවන්. ගුණ කරනකොට සියලුම පද ගුණ කරන්න ඕනේ. ඇයි ඒ? ප්‍රත්‍යක්ෂ පිළිවෙදිනවා. මේ පැත්ත ගුණ කරාම මේ පැත්ත ගුණ කරාම ලැබෙන අංකයන් සමාන වෙන්න ඕනේ. මේ පැත්ත පද දෙකක් තියෙනින් අනිවාර්යෙන් මේ පද දෙකම මොන වෙන්නද? ගුණ වෙන්න ඕන. හරි. දැන් බලන්නකො මෙන්න මේ වැඩේ කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ තුනට මේ තුන මොන වෙනවද? කැපිලා මෙතන ඉතුරුනවා 5x. දැන් මෙතන ඉතුරුනවා එහෙනම් 3x. මෙතන ඉතුරුනවා 3 වරක් දෙකයි 10යි. දැන් බලන්නකො හරය එකපාරම අයින් වෙලා ගියා. හරය අයින් වුණා. දැන් එහෙනම් ලේසි හදන්න මොකද කරන්නේ? ආ මේ 3x දැන් මෙහෙට ගේන්න පුළුවන්. 5x 3x මෙහෙට ගියාම 3x අඩු වෙනවා. ඒක සමාන වෙනවා කියලාද? හරිද? හරි 5x 3x අඩු කරලා සජාතිය 5x 3x අඩු කරාම ඉතිරි වෙනවා කියද්ද? 2x. ඔන්න එහෙනම් 2x 6ට සමාන වෙනවා. එහෙනම් ඊළඟට දෙපැත්තම දෙකෙන් මොනවා කරනවද? බෙදනවා ප්‍රත්‍යක්ෂ පච්චල දෙකට ඒ කියන්නේ x සමාන 6ට විතර කීයද? 3යි. ඔන්න මේ වගේ දෙයක උත්තරේ ගන්න ඉතින්. බලන්න මතක තියාගන්න හරයන් අයින් කරනවා නම් සියලුම පදේ හරයන් ගුණ කරන්න ඕන. හරයන් දෙකක් තිබ්බ කියලා හිතන්නකෝ. ඒ වෙනස් හරයන් දෙකෙන්ම සියලුම පද ගුණ කරනවා. හරයන් පහක් තිබ්බොත් ඒක ප්‍රශ්නයක් නේද? බලමු. හරයන් පහක් තිබ්බොත් ඒ සියලුම හරයන්ගෙන් සියලුම පද ගුණ කරනවා. එතකොට සියලුම හරයන් ටික ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ලස්සන සරල සමීකරණ ගොඩ නැගෙනවා. මම හිතනවා ඔයාලට මේකත් තේරෙන්නේ නැති කියලා. හරි. එහෙනම් මම යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නයක් මගෙන් ළඟයි අහලා තිබ්බා. ගොඩක් අය අමාරු වෙච්ච ප්‍රශ්නයක්. බලමු. මොකක්ද මේ ප්‍රශ්නේ කියලා. ඒ ප්‍රශ්නේ පුතේ ත්‍රිකෝණාශ්‍රිත ගණනක් දීලා තියෙන්නේ. කිසිම අගයක් දීලා නැහැ. සංකේත දෙකක් දීලා තියෙනවා. බලමු. මේ වගේ ගොත් ඉතාමත් පහසුවෙන් හදාගන්න පුළුවන් අවශ්‍ය වෙන පුතේ දැනුම විතරයි. දැනුම ගන්න තැන ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. මේ වගේ ගණනක් IQ level එකට හොඳින්ම ගැලපෙන හොඳ ප්‍රශ්නයක් විදිහට තමයි ඉදිරිපත් කළ තියෙන්නේ. දැන් අපිට කියනවා මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් දීලා කිසිම තොරතුරු නැහැ. මෙතන 5x කියලා දීලා තියෙනවා.
මෙතන y කියලා දීලා දෙනවා මෙතන x කියලා දීලා දෙනවා මෙන්න මේ පාද දෙක සමානයි කියලා දීලා අපිට කියනවා x හා y හොයන්න කියලා. හරි බලමු. හොඳ ප්‍රශ්නයක් තුන්වෙනි ප්‍රශ්නේ. මෙන්න මෙතන පුතේ ඉස්සල්ලා අපි තාර්ක ගොඩනගන්න ඕනේ. අපිට මොනවද මේ ජ්‍යාමිතිය පේන්නේ? මම පහුගිය වීඩියෝ වලදී මේවට අදාළ සියලුම සිද්ධාන්ත වලට ගෙනාවා. මේක බලපු ළමයාට මුලින්ම ගණිතය ඉගෙන ගන්න උනත් මේ වගේ ගැටලුවකට උත්තරේ ගැනීමේ හැකියාව තියෙනවා. හරි බලමු. මේ බලන්න පුතේ ත්‍රිකෝණයේ මේ පාද දෙක මොනවද වෙලා තියෙන්නේ? සමාන වෙලා තියෙන්නේ. එහෙනම් දන්නවා ප්‍රමේය මොකද්ද? සමාන පාද දෙකකට සම්මුඛ කෝණ දෙක මොනවද වෙනවද? සමාන වෙනවා. දැන් බලන්නකෝ මේ පාදෙට මේ පාද සමානයි. එහෙනම් පුතේ මේකට ඉස්සරහින් තියෙන කෝණය සහ මේකට ඉස්සරහින් තියෙන කෝණය සමාන වෙන්න ඕනේ. ඇයි? සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක සමානයි. දැන් බලන්නකෝ මෙන්න මෙතනදී මේ වගේ දෙයක් පේනවා. මේ තියෙන්නේ සරල රේඛාවක්. සරල රේඛාවේ තියෙන බද්ධ කෝණ දෙකක්. ඒ දෙකම එකතු කීයද? 180යි. ඒ වගේම තව එකක් පේනවා පුතේ. මෙන්න මේ 5x කියන කෙනා මේ y ධන x ට සමාන වෙන්න ඕන. y ට y x එකතු කරාම 180ට සමාන වීමක් සිද්ධ වෙන්න ඕනි. දැන් මේක නිරීක්ෂණය කරාම පුළුවන් අපිට සමගාමී සමීකරණ ගොඩනගන්න. සමගාමී සමීකරණ අපි මේක ලියලා බලමු. අපිට පළවෙනි පේන මෙන්න මේක දැන් ඉරුතුව. y ට 5x එකතු කරාම 180ක් වෙනවා. හරිද? උඩ හේතු ලියන්නකො. හේතු ලියන්න සරල රේඛාවක කෝණ. කෙටි ලියන්න සරල රේඛාව කෝණ. ඒ වගේම තව එකක් පේනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාදේ ඉස්සරහට දික් කරලා තියෙන්නේ. පැහැදිලිද? ඉස්සරහට දික් කරලා. ඒතකොට මෙතන හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකකට සමාන වෙනවා. තව එකක් පේනවා මොකද්ද? 5x කියන කෙනා සමාන වෙනවා y ධන x ට. මොන තව සමීකරණයක් ආවා? ඒකට හේතුව මොකද්ද? ත්‍රිකෝණයක කෝණ. කෙටි ලියන්න. ලොකුවට ලියන්න හදනවා. මොකද දාන හදන්න වෙලා ඕන ත්‍රිකෝණයක කෝණ. ත්‍රිකෝණයක කෝණ දුරම මේ බලන කෙනාට තේරෙනවා. තව එකක් වෙනවා පුතේ. මෙන්න මේ තුන් දෙනාගේ එකතුවක් තියක් වෙනවද? 180 සමාන වෙනවා. එහෙනම් මේ දෙන එකතුව 2යි වයි වෙනකොට මේක x වෙනකොට ඒකක් තියක් වෙනවද? 180ක් වෙනවා. මෙතනත් මොනවද? ත්‍රිකෝණයක කෝණ. දැන් බලන්න සම්බන්ධතා තුනක් ගොඩනගා ගත්තා. සම්බන්ධතා තුනක් ගොඩනගාගෙන තියෙනවා නම් ඇයි බය වෙන්නේ? ඔන්න සමගාමී සමීකරණ හැදෙනවා. ඔයාලට පුළුවන්. අපි බලමු මෙන්න මේ දෙන්න අගයෙන් සමානයි. මෙයත් 180 මෙයත් 180 නම් y ට 5x එකතු කරාම එන අගය 2යි y ට x එකතු කරාම එන අගයට මොනවා වෙනවද? සමාන වීමක් සිද්ධ වෙනවා. හැබැයි එයාලගේ සංගුණ සමාන නැහැ. අන්න එතනදී අපිට ටිකක් අමාරු වෙනවා ගාන හදාගන්න. හරි. අපි අනිත් එක නිරීක්ෂණය කරමුකෝ. මේ බලනවා මෙතනත් x තියෙනවා මෙතනත් x තියෙනවා. එතකොට x එකක් මෙහෙට ගෙනල්ලා ඔයාලට කෙලිම y සහ x අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. හරි මම මේක ගන්නම් පළවෙනි සමීකරණේ. මේක ගන්න දෙවෙනි සමීකරණය. දැන් මේ දෙක සමාන කරාට මේ y වල සංගුණිකේ සමාන නැහැ x වල සංගුණිකේ සමාන නැහැ. එතකොට ටිකක් අපිට සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා මෙන්න මෙයා පාවිච්චි කරන සජාතීය පද්ධතිය තේරෙන්න මම දෙවෙනි සමීකරණය පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මෙන්න මෙහෙම. දෙවෙනි සමීකරණය මම ලියා ගන්නවා 5x ධන 5x කෙනා y ධන x සමාන වෙනවා. දැන් මේ x මෙහෙට ගෙනාම මොනවද වෙන්නේ? 5x ධන නම් මෙහෙට ගෙනාම රිදෙනවා 5x අඩුවරම y ට සමාන වෙනවා. 5x අඩුවරම ඉදුනේ 4x 4x සමාන වෙනවා. y ට සම්බන්ධයක් හදාගත්තා. y කියන්නේ 4x y කියන්නේ 4x. දැන් මම මෙයානේ වෙනස් කරේ. ආයෙත් මෙයා මෙතනින් මම අයින් කරගන්නම්. එහෙනම් මෙතන සමීකරණ දෙකක් තියෙනවා. ඒ සමීකරණ දෙකේ y තියෙනවා මෙතන. එහෙනම් y කියන්නේ කීයද? 4x. y කෙනෙක් කෙනා 4x ආදේශ කරාම මෙතන s දින් පද දෙකක් ඔන්න 180 මොන වෙනවද? සමාන වෙලා සරල සමීකරණයක් ගොඩනගෙනවා. එහෙනම් මම යනවා එකට දැන් පුළුවන් පළවෙනි සමීකරණය තෝරගන්න. මොකද්ද මෙන්නේ y ධන 5x කියන කෙනා 180ට සමාන වෙනවා. දැන් y කියන කෙනා කීයට සමාන වෙනවා? 4x. එම නිසා y වෙනුවට ලියනවා 4x. 4x නම් 5x කියනවාද 180ක් වෙනවා. 4x එකතු කරාම 9x 9x 180ක් වෙනකොට x සමාන වෙනවා 180 බෙදීම කියලා පුතේ. 9ට 18 9 වල දෙකක් ඉඳලා x වල උත්තරේ එනවා පුතේ කීයද? අංශ 20යි. එහෙනම් පුතේ ආයෙත් දන්නේ මේ x කීයද? අංශ 20යි. x අංශ 20යි. ඔයාලට ආදේශ කරගන්න පුළුවන් මෙතනින් හොයන්න පුළුවන් මෙතනින් හොයෝ x 20යි. මේ දෙන සමාන වෙන්නේ මේ 180 කඩු කරාම කීයද? 160 එහෙනම් මේ කොහොමද කියන්නේ? 80ක් වෙනවා. මෙතන කියන්නේ පුතේ 80ක් වෙනවා 80 160ක් වෙනකොට මෙතන කීයද? 20ක් කියලා 180 කියනවා. එහෙනම් මේ සමානයි කියන්නේ යන්න. අංශක 80යි. මම හිතනවා මෙන්න මේක
ගත්ත විදිහ වලට පැහැදිලි වෙන්නේ නැති කියලා. අපි උඩ තව චෙක් කරලා බලමු. x 20ක් වෙනකොට උදේ 5යි s කියන 100යි 100යි ඔය කියලා. 180 එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේ ගාන හදන්නේ. හොඳ ලස්සන ගානක් සමගාමී සමීකරණ ඇසුරෙන් කොහොමද මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ ගත්තේ කියලා තමයි මම පැහැදිලි කරේ.